ආයුබෝවන්. ඔන්න අද හදන්න යන්නේ මොනවද දන්නවද? හොයාගන්න පුළුවන්ද මේ මොනවද කියලා? කියන්නකෝ බලන්න පුළුවන් නම්. ඒ වගේම මතක් කරනවා තාම අපේ channel එක subscribe කළේ නැත්නම් subscribe button එකත් ඔබාගෙනම යන්න. මට හම්බුණා කොහිලාලයක්. ඉතින් මේ කොහිලාලේ හොඳට සුද්ධ කරලා මෙන්න මේ විදිහට කෑලි වලට කපා ගත්තා. කොහිල කියන්නේ හරිම ගුණ කෑමක්නේ. හැබැයි කන්න හරි හොරයි. හැබැයි මෙන්න මේ විදිහට හදාගත්තොත් ලොකු පොඩි හැමෝම ඉල්ල කයි. ඊට පස්සේ මේ කොහිලාලේ චූටි කෑලි වලට මං කපා ගන්නවා. පොඩි කෑලි වලට කපා ගන්න හීනියට කපා ගන්න අමතක කරන්න එපා. මොකද එතකොට බෙද ගන්න යන තෙල් ප්‍රමාණය අඩු වෙනවා. මෙන්න මේ විදිහට හීනියට චූටියට කපා ගත්තා. මේ තියෙන්නේ එන්නේ ඒ විදිහට කපාගත්තු කොහිල කෑලි ටික. ඊට පස්සේ මොකද දන්නවද කළේ? ඔන්න ඊට පස්සේ මම මේකට කහ කුඩු තේ හැඳි දෙකක් ඒ වගේම රස අනුව ලුණු කුඩු ටිකකුත් එකතු කරලා හැම කෑල්ලෙම ගෑවෙන විදිහට හොඳට කලවම් කරගත්තා. ඔන්න ඊට පස්සේ මං ඕන කරන අනිත් දේවල් ලෑස්ති කෙරුවා. ගෙදර තියෙනවා නම් කුරුඳු පොතු කෑල්ලක්, තක්කලි ගෙඩියක්, ලොකු ලුණු ලොකු ගෙඩියක්, සුදු ලුණු බික් 4ක් විතර, කරපිංචයිති 2ක් විතර, අමු මිරිස් එහෙම නැත්නම් කොච්චි ඔයාලගේ රස විදිහට කපලා මෙන්න මෙහිම මම පැත්තකින් තියලා ගත්තා. දැන් තියෙන බෙද ගන්න. ඇතිලියක් තාච්චියක් ලිපේ තියලා ඔන්න ඒකට මුලින්ම මම බෙදගත්තා කොහිල කෑලි ටික. ඒ තෙලේම අනිත් දේවල් ටිකත් මම පිළිවෙලට මෙන්න මේ විදිහට බෙදගත්තා. අමතක කරන්න එපා තක්කලි ටික බෙදගන්නේ නැහැ. මේ තියෙන එහෙම බෙදගත්තු කොහිල කෑලි ටික. මේක මෙහෙම වුණත් කන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ ඇතුලියක් ලිපේ තියලා ඒකට කෑලි මිරිස් මේස හැන්දක්, එතකොට තේ හැන්දක්, මිරිස් කුඩු මෙන්න මේවා දාලා සෝයා සෝස් තේ හැඳි දෙකකුත් දාලා සීනි මේස හැන්දකුත් දාන්න අමතක කරන්න එපා. දාලා ටික වෙලාවක් අපි ලිපේ ඕක තියලා ඒකට දාගත්ත මම තක්කලි කෑලි ටික. ඔන්න ඊට පස්සේ බෙදගත්තු ලුණු ටික දාලා අන්තිමේට මම එකතු කෙරුවා අර බෙදගත්තු කොහිල අල කෑලි ටික. විනාඩි 2-3කින් හදලා ඉවරයි. හදලා බලලා රස කොහොමද කියලා අපිටත් කියන්න. ගිහින් එන්නම්.